හොඳ නරක තේරුම් ගන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. නෝ බල්ලොන්ට කිව්වට තේරෙනවද? සත්තුන්ට හොඳ නරක තේරෙන්නේ නැහැ. පින්නතුන්ට ලැබිලා තියෙනවා ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව. පින්නතුනේ හොඳ නරක තේරුම් ගන්න. දැන් ඔය මෙහෙම කියනකොට මතක් වෙන්නේ නැද්ද මේ මොනවාද හොඳ මොනවාද නරක? කුසල කුසල් තේරුම් ගන්න පුළුවන් අර බුදුරු ගන්නන්නේ. සබ්බපාපස්සා කරන බුදුරු ගන්නනවා සියලු පව් නොකළ යුතුය. සියලු පව් නොකර ඉන්න පුළුවන් ආත්මයක් කියන්න බලන්න. මනුෂ්‍යාත්ම භාවය. මොකක්ද වමට දකුණට හැරෙන්න කියන්නේ? සියලු පව් නොකර ඉන්න පුළුවන් උත්තරීතර ආත්ම භාවයක් තමයි පින්නතුනේ මනුෂ්‍යාත්ම භාවය. එනිසා මතක තියාගන්න මේ පාන දුරෙන් අද අදිෂ්ඨාන කරන්න. තුරංගේ සරණින් පන්සිල් අරගෙන සිල්වතුන් බවට පත් වෙලා ඉන්නේ. එහින්දා ප්‍රාර්ථනාවක් කරන්න අද ඉඳන් එක අකුසලයක්වත් සිද්ධ කරන්නේ නැහැ.